everyone! Welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා මොකක්ද අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ කියලා. මගේ vision board එක. vision board එක හදන්න කලින් මට තියෙනවා පුංචි දේවල් ටිකක් ඔයාලට කියන්න. විෂන් බෝඩ් එකක් මම පොඩක් ලියාගත්ත ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි මොනවද කියලා. ඉතින් ඇත්තටම විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ අපිට තියෙන ටාගට්ස් එහෙම නැත්නම් අපි අපේ ජීවිතේ අපිට ලැබෙනවට ආස කරන දේවල් ඔක්කොම එකම තැනක එකම වෙලාවට දකින එක. ඉතින් අපිට පුළුවන් විෂුවලයිස් කරන්න. ඔයාලා law of attraction follow කරනවා නම් දැනටමත් දන්නවා ඇති මොකද්ද මේ විෂුවලයිස් කරනවා කියලා කියන්නේ කියලා. ඔයාගේ ඇහැට ඔයා කැමති දේවල් නිතරම පේනකොට නිතරම දකිනකොට ඒ දේවල් ඔයා ළඟ තියෙනවා වගේ ඔයාට දැනෙනවා. ඒ වගේම ඔයා දැනටමත් ඔයාගේ ජීවිතේට ඒ දේවල් ලබාගෙන තියෙනවා වගේ දැනෙනවා. ඒ නිසා පහසුවෙන් ඔයා ආස කරන දේවල් ඔයාට අවශ්‍ය දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙන්න ගන්නවා. ඉතින් මේක මැජික් එකක් නෙමෙයි කියලා ගොඩක් අය දන්නවා. සමහර අය මේක විශ්වාස කරනවා, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. but anyways අපි දෙයක් කරනවා නම් ඒක අපි විශ්වාස කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් vision board කියලා කියන්නේ law of attraction කියලා කියන්නේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරපු දේවල් දෙකක්. සමහර දේවල් තිබුණා අතාර ගන්න බැරි. සමහර තැන් තිබුණා ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වල law of attraction නිසා තමයි මම මගේ ජීවිතේ ඉස්සරහට ආවේ. ඉතින් ඒ දේවල් මම ඒ විදිහටම විශ්වාස කරනවා සහ ඒ දේවල් ඇත්ත කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් ඒ නිසාම තමයි මම හිතුවේ ඔයාලත් එක්ක මේක share කරගන්න ඕනි කියලා. හරි. අපි වැඩි කතා නැතුව යමු මගේ 2025 වල plan එක. ඉතින් මම ඒක online එකනේ මගේ ෆෝන් එකෙන් හදපු එකක් තමයි තිබුණේ. ඔයාලා දන්නවා Pinterest app එක තමයි හොඳම place එක visualize කරනවා නම්. ඉතින් මම Pinterest එකෙන් last year ඩවුන්ලෝඩ් කරගත්ත ටෙම්ප්ලේට් එකකට මට ඕනි කරන දේවල් ඇඩ් කරලා මම නිකන් මගේ ෆෝන් එකේ හදාගෙන තියාගෙන හිටියා. මම ඒක මගේ හෝම් ස්ක්‍රීන් එකට දාගෙන හිටියා. ඉතින් දැන් ඒකෙන් ගොඩාක් දේවල් හැබෑ වෙලා මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් හරියම සතුටුයි මොකද overall ගොඩාක් දේවල් හැබෑ වෙලා තියෙනවා. මම විෂුවලයිස් කරපු දේවල් මම විෂන් බෝඩ් එකට ඇඩ් කරපු දේවල් වලින් මේ වෙද්දි ගොඩාක් දේවල් සක්සස් වෙලා තියෙනවා. ඉතින් ඒ සතුටත් එක්ක මම හිතුවා දැන් 2025 ඉවර වෙන ළඟයි. ඉතින් 2026 වලට මට ටාගට්ස් ටිකක් තියෙනවා. මට ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒවට අදාළ විදිහට විෂන් බෝඩ් එක ප්‍රිපෙයාර් කරගන්න ඕනි කියලා හිතුවා. ඔයාලටත් පුළුවන් මුලින්ම ඔයාලා ආස කරන දේවල් ඔයාලට ජීවිතේ ලබා ගන්න ඕනි කරන දේවල් ඒ කියන්නේ ඔයාලගේ දියුණුව වෙනුවෙන් ධනවාදී දේවල් එහෙම නැත්නම් අපි කියන්නේ පොසිටිව් දේවල් ඔයාලට තියෙනවා නම් ළඟා කරගන්න මේක තමයි හොඳම මෙතඩ් එක. ඉතින් මෙහෙමයි. ඉතින් මෙතඩ්ස් ගොඩාක් තියෙනවා law of attraction වල. හැබැයි අර අවුරුද්දටම කියලා හරි ලස්සනට අපේ wall එකේ hang කරගන්න පුළුවන් room එකේ මේ වගේ විෂන් බෝඩ් එකක් හදා ගත්තොත්. ඉතින් ඔයාට ඉයර් එක එන්ඩ් එකේදී බලන්න පුළුවන් ඔයා ඒ වයින් කීයෙන් කීයක් ළඟා කරගෙන තියනවද ලබාගෙන තියනවද කියලා earn කරගෙන තියනවද කියලා. ඉතින් හරි. විශ්වය විසින් අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාට ලබා දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මට ඒ දේවල් ලැබුණ නිසා මම මේ දේවල් ගැන හදවතින්ම විශ්වාස කරනවා. හරි. මුලින්ම විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කරන දේවල් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. විෂන් බෝඩ් එකක් හදන්න කලින් ඔයාට තියෙනවා පුංචි වැඩ ටිකක් කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාට දැන් අපි 2026 වලටනේ plan එක හදාන්නේ විෂන් බෝඩ් එක හදාන්නේ. එතකොට ඔයාට තියෙන targets ඔයා 2026 වලදී achieve කරන්න ඉන්න දේවල් ඔයාට ආස කරන දේවල් ඔයාගේ ජීවිතේ මොන විදිහටද වෙනස් වෙන්න ඕනේ ඔයාගේ රූපය මොන විදිහටද වෙනස් වෙන්න ඕනේ මේ වගේ හැමදේම ඔයා පේපර් එකක් අරගෙන ලියන්න ඕනේ. ඉතින් දැන් මමත් ලියලා තියන්නේ මෙන්න මේ පේපර් එකේ පිටිපස්සේ.
හරිද? ඉතින් මේ පේපර් මේ විදිහට පේපර් එකක් අරගෙන ඒ පේපර් එකේ ලියන්න ඕනේ, point out කරන්න ඕනේ what you need. ඉතින් ඔයාට ඕනේ දේවල් ටික ඔයා එකේ list down කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒකට prepare වෙන්න. ඊළඟට ඔයාට ඕනේ දේවල් තමයි දැන් මේවට හරියන images ඔයා හොයාගන්න ඕනේ. Images, law of attraction, vision board මේ වගේ දේවල් වලට perfect matching images ඔයාට Pinterest එකෙන් download කරගන්න පුළුවන් free. ඉතින් ඔයා Pinterest app එක දාගෙන නැත්නම් දාගෙන බලන්නකෝ. ඉතින් ඒ තරම් ලස්සන app එකක්, ඒ තරම් හරිම සුබවාදී app එකක්. ඒ වගේම ඒක ඇතුළට ගියාම අපේ ජීවිතේ මට තේරෙන්නේ අපි වෙනමම ලෝකයකට ගියා වගේ දැනෙනවා. ඉතින් එතනින් ඔයාට suitable වෙන pictures ටික ඔයාට download කරගන්න පුළුවන් ඔයාගේ requirements වලට අනුව. ඉතින් ඒ pictures download කරගෙන ඔයා ඒ pictures වල color printouts අරගන්න ඕනේ. right? ඉතින් මම ඊයේ මට ඕන දේවල් ටික list down කරලා මම ඒ ටික download කරලා අද මම lectures ගිහින් එද්දී අරගෙන ආවා මට ඕන කරන pictures ටික. ටඩා! ලස්සන images හම්බුණා. මට හරිම ආසයි මේ හරිම ලස්සනයි මේ images. ඉතින් හරිම ලස්සනයි, හිත නිවෙනවා මේ images වලට. so happy. ඉතින් yes. මේ විදිහට ඔයාලටත් images download කරගෙන Pinterest එකෙන් ලස්සනට print outs අරගන්න පුළුවන්. දැන් ඔයා ළඟ තියෙනවා ඔයාට ඕනි කරන list එක. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන images ටික print out කරලා අරගෙන තියෙනවා. alright? Then you need a cardboard or a file. ඉතින් මම ගත්තේ file එකක්. ඉතින් මේකට මෙහෙමයි. cardboard හෝ file හෝ නැත්නම් අර සමහර දැන් අපි මේක ටිකක් ඇඩ්වාන්ස් විදිහට හදනවා නම් එහෙම නැත්නම් අර අපි ගෙදර ඉන්නවා නම් මේක කරන්න පුළුවන් බට්නේ බෝඩිමක. ඉතින් ඒ නිසා මට පුළුවන් කන්වීනියන්ස් විදිහට තමයි මම හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක අර අලවන්න හෝ attach කරන්න මොකක් හරි material එකක් use කරන්න. okay? whether it is a cloth දැල වගේ තියෙන්නේ යකඩ වලින් හදලා යකඩ දැලක් වගේ කියන්නේ අර ඇලුමිනියම් වගේ දැල් තියෙනවා. I don't know the exact name. How do we call that? Okay, anyways, ඉතින් මොකක් හරි material එකක් ඕනේ ඔයාට මේ ටික attach කරගන්න. මේ pictures එක attach කරගන්න. එහෙම නැත්නම් hang කරගන්න. ඉතින් අද මම use කරේ. ඉතින් මම ඉන්නේ බෝඩිමකනේ. ඉතින් මට මේක hang කරන්න තමයි මම හදන්නේ මේ board එක. ඉතින් මම මේකට ගන්නේ file cover එකක්. ඉතින් මේ file cover එකේ මම සේරම අලවන්න තමයි යන්නේ. හරිම ලස්සනට. හරි. ඊළඟට මම glue එකක් ගෙනාවා. ඒ වගේම මට scissor එකක් ඕනේ වෙනවා. ඉතින් මේ දේවල් එක අපිට පුළුවන් vision board එක හදන්න යන්න. හරි. ඉතින් දැන් ඔයා දන්නවා මොනවද ඕනේ කියලා. අපි ඊළඟට vision board එක හදන්න තමයි යන්නේ. එන්න මාත් එක්ක මම vision board එක හදනවා. ඔයාලත් මාත් එක්ක vision board එක හදමු. හරි. දැන් එහෙනම් මාත් එක්ක මෙන්න මේ pictures ටික කපමු.
මම මේ ටික ලස්සනට කපා ගත්තා. දැන් තියෙන්නේ බෝඩ් එක හදන්න. මේ වටේ සද්ද ගැන පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. ඒකට හේතුව මේ පැත්තේ අපාර්ට්මන්ට් එකේ කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් යනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් නොයිසි. මම මේ ටික අස් කරගෙන එන්නම්. හරි. ඉතින් මම මෙතන අස් කරගත්තා. දැන් තියෙන්නේ මට විෂන් බෝඩ් එක හදන්න පටන් ගන්න. දැන් මේකේ මම ඇතුළේ පැත්ත තමයි යූස් කරන්නේ මේ ටික අලවන්න. attach කරන්න. ඉතින් එතකොට මම මේක මගේ room එකේ hang කරලා තියෙනවා. but if I need to move එතකොට මට මේක මෙහෙම නවලා ෆයිල් එකක් වගේ අරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතුවා මේක තමයි suitable method එක කියලා. හරි. දැන් මේ ටික මම පිළිවෙලට මේකේ attach කරගන්නවා. දැන් මෙතන ගොඩාක් තියෙන නිසා මම මුලින්ම ලස්සන පිළිවෙලක් බලනවා. ඊට පස්සේ තමයි මම මේක අලව ගන්නේ. මුලින්ම බලන්න ඕනේ පිළිවෙලට මේ ටික තියලා මැච් වෙනවද කියලා. ගැහෙන හැම වෙලේ නුඹවමයි මා පැතුවේ එම කන්දකින් සලුවා නොහොම මේ ඇස්පියන් මතදරකින් බෙනතේ ආරෝකේ ඔබයි මගේ සනකිඳූරි දෙවියෝ ඇති තෙලිමාගේ සඳුරු සීතලය ඔබට නම් විරසේ උණුමේ හැංගිලා පාද මුද ආකාසේ මේ පිදූ සෙවනේ මහනිලා ජීවිතේ මම අපතෝ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ ඔබ පෙරදා ආදරෙන් මාළඟින් නැටි එහි සමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් දවසක් මල් වැස්සේ තිබුණා ඔක්කොම ටික ලස්සනට පිළිවෙලට තියාගත්තා. දැන් තියෙන්නේ මට මේ ටික අලව ගන්න. දැන් මම මේ ටික මේ විදිහටම මේ පොසිෂන් වලම attach කරගන්නවා. මම එක කෙලවරකින් පටන්ගෙන මේ ටික ලස්සනට අලව ගන්නවා. මේ විදිහට ඔක්කොම ලස්සනට අලව ගන්න ඕනේ. අපි බලමු next year වෙද්දී. ඔයාලගේ experience එකත් මොන වගේද කියලා කියාගෙන යන්නකෝ. ඉස්කෝලේ යන නංගි ළමා ටික ඉන්නවා නම් යුනිවර්සිටි එන්න ආසාවෙන් හිටන් ඉන්නවා නම් බලන්නකෝ අපි මේ යුනිවර්සිටි ඇවිත් හරියම ලස්සනට අපේ ලයිෆ් එක ස්පෙන්ඩ් කරනවා. ඉතින් මම හිතන්නේ සරසවිය කියන්නේ ජීවිතේ විඳින්න ඕනේ එක්තරා සුන්දර කාල වකවානුවක්. ඉතින් ඒ ලෙවල් කරන චුටි නංගි ළමයිලා එහෙම ඉන්නවා නම් ඔයාලට කියන්න තියෙන්නේ ජීවිතේ හැමදේම තමන් ළඟට එන්නේ නැහැ. සමහර දේවල් එන්න පුළුවන්. හැබැයි
සමහර දේවල් ලබා ගන්න නම් ඔයා මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ මහන්සිය තරමට තමයි ආට ප්‍රතිඵල ලැබෙන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට මම මේ ටික ඒ අතරේ අලව ගන්නවා. ඕකේ. ඔක්කොම ටික අලවගෙන ඉවරයි. මම පෙන්නන්නම් ඔයාලට. So cute. හරිම ලස්සනයි. අනේ. So happy. ඉතින් මම හිතුවට වඩා ඒක ගොඩක් ලස්සනට cute එකට ආවා. ඉතින් මට දැන් තියෙන්නේ මේක hang කරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට vision board එකක් හදලා next year එකට plan එකක් හදාගන්න. ඉතින් ඔයාලගේ 2026 අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා හිතුවටත් වැඩිය successful year එකක් වේවි අනිවාර්යෙන්ම. ඉතින් අනිවාර්යෙන්ම vision board එකක් හදන්න. විෂන් බෝඩ් එකක් හැදුවාම ඔයාගේ මනසට හරීම ඒක රිලැක්ස් ඒ වගේ මේක දකිනකොට ඔයාලට ඒකට ආස හිතෙනවා. ඒකට ඔයාලට ඒ achievements මතක් වෙනවා. ඒ වගේම ඔයා දැනට achieve කරලා තියෙන දේවල් පේනවා. ඉතින් ඒ දේවල් එක්ක ඔයා තව තවත් inspire වෙනවා වගේම next year එකට අලුත් motivation එකක් add වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම believe කරන්න. believe in universe. ඉතින් universe කියලා කියන්නේ විශ්වය විසින් සියලු දේවල් නිර්මාණය කරනවා වගේම අපි බලාපොරොත්තු වෙන දේවල් අපිව දකින්න ආස විදිහට විශ්වය අපිව හැඩගස්වලා දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් විෂන් බෝඩ් එකක් හදලා බලන්න. ඒ වගේම ඔයාලගේ hopes, ඔයාලගේ expectations ඒ විදිහටම ඉෂ්ට වුණාද කියලා next year එකේ අපි බලමු. අපි කතා කරමු ඒ ගැන. හරි. එහෙනම් ඉතින් අදට මම යන්නම්. next video එකෙන් අපි ඉක්මනටම හම්බ වෙමු. bye bye.